හෙලෝ බුකි ලෝලි ජනතාවනි මම මාකට් එකට යනවා මේ සතියේ බඩු ගේන්න. ඒක පොඩි වීඩියෝ කෑල් ටිකක් තමයි ඔයාලට ගේන්න හිතාගෙන ඉන්නේ. බලන්න වීඩියෝ එක හොඳද කියලා. ඒ වගේම ලයික් කරන්න. ෆලෝ පාරක් දාලා තියාගන්න. ඉස්සරහට මේ වගේ එක තැන්වල ඉදින වීඩියෝ මේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ෆලෝ කරලා තියාගන්න. ඔය තමයි බස් හෝල්ට් එක. බස් එක එන්නේ නම් මෙන්න මේ පැත්තෙන්. ඔන්න එනවා බඩු කෑල්ල. ඔක තමයි යන්න තියෙන්නේ. ඔය ඉස්සරහින් පේන බඩු ගන්න තැන. ඔකට කියන්නේ පංසමාත කියලා. දැන් වෙලාව රෑ 8 විතර වගේ ඇති. ඒ තඳුරු වැටලා නැහැ මේ. තාම එළිය තියෙනවා. අපි යන් ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. ඔය තියෙන කිම්චි එක. කොරියානු කට්ටිය දේවත්වයෙන් අදහන ආහාර වේලක් තමයි ඕක. බෝතල් කරලා තියෙනවා. ඒ වගේ පැකට් කරලා තියෙනවා. ඕකෙන් තොර ලෝකයක් නෑ කොරියොන්ට. මම දැන්ට බඩු වරන් තියෙන ඔන්නෝ ටික තමයි. තව තියෙනවා මේ කූනිස්සෝ බෝතල් වල දාලා මොනා කළාද මන්ද? එක එක විදිහට හදපු කූනිස්සෝ තියෙනවා. ඔය තියෙන්නේ මේ නෙළුම් වල. ඕක නම් ටිකක් රහයි හැබැයි. තව තියෙන මිරිස් කිම්චි එක. ඔය තියෙනවා පණුව. ඕකත් රහයි මං කාලා තියෙනවා. අවුලක් නැහැ පොඩි කිරිරහක් තමයි එන්නේ නා. රහයි. හොඳයි. කොරිය ගොඩක් ඕක කන්න කැමති. පියන් ඉස්සරහට අතන තියෙනවා මේ පොඩි කූනිස්සෝ වගේ අයිටම් වගේ. පොඩි කූනිස්සෝ එක. පියන් තව ඉස්සරහට ඔයා බලන්න ඔක බුවල්ලෝ ටැංකිය වල දාලා තියෙනවා පණ පිටි. බෙල්ලෝ ඕකත් හොඳයි කිරිට හදලා ගත්තා නා. රස කෑම. ආර පණ තියෙනවා තාම. කොරිය නම් කන අපි කවුරුවත් කන්නේ නැහැ. මෙතන බුවල්ලෝ තියෙනවා මරලා. තියෙන යමු. බෙල්ලොත් ඉන්නා. මෙන්න ඉන්න සුපිරියම් මාළුවෙක්. මේ මාරම ගණන් මේ මාළුවා. ඇන්න කියන්න බලන්න නම් මොකද්ද කියලා. තාම පණ තියෙනවා. පොඩි ටැංකිය එක දාලා තියෙන්නේ. මෙතන තියෙන ඉස්ස සුද්ධ කරලා එහෙම ඇසුරුම් කරලා තියෙන්නේ. දැන් ඉස්සරහට මාත් එක අපි ආලු අල තෝරනවා. මේ වට්ටක් එක මේ ලංකාවකද මන් දන්නේ නැහැ. ලංකාවකට වැඩිය රහයි මේක. පිටි ගතිය වැඩි. ගොඩක් රහයි. ඔය එක පැකට් කරපු ඒවා ඉස්සෝ මස් අර මේ හදපු කෑම. ඔරියෝ එක තියෙනවා. බිස්කට් එක. බඩේරුඟු තියෙනවා. සුපිරි බඩේරුඟු දම්පාට. ලංකාවේ තියෙනවද මේ දම්පාට එක? මම ලංකාවේ තියෙන දැකලා නැහැ. ලංකාවේ තිබ්බ කමෙන්ට් එකක් දාන්න. ලංකාවේ තියෙන දැකලා නැහැ මම. කොමුඩු මේ තියෙන මේ ගණන් වැඩිම පළතුරක් තමයි ඔක. ගොඩක් ගණන් වෙනවා. හැබැයි මේ සමයකට පොඩ්ඩක් මේ මිල අඩු වෙලා. අපේ යාළුවෝ ටික මේ තෝරනවා පොඩ්ඩක් මිල අඩු වෙච්ච නිසා. මේ ගෙඩිය ලංකාවේ මුදල් 2500ක් විතර කිලෝ 6ක් විතර වගේ තියෙනවා. ඒ ගානට නම් පාඩුත් නෑ. නැත්තම් වෙනද 8000ක් 9000ක් විතර වගේ වෙනවා එක ගෙඩිය. මිල අඩු වෙච්ච නිසා කට්ටිය ඔක්කොම තෝරනවා වට වෙලා. මොකද්ද හොඳ? ඔය මේ කළු පාට එකද හොඳ? අර වෛරම් තියෙන එකද හොඳ? කමෙන්ට් එකක් දාන්න බලන්න මොකද්ද හොඳ කියලා. කොමඩු වලින් පස්සේ අපි රාමේන් තියෙන පැත්තට.
ලංකාවේ තියෙනවනේ මේ දවස්වල රාමෙන් ගොඩක්. බලන්න මේ වර්ග තියෙනවා කියලා. වර්ග තියෙනවා මෙන්න මේ රාමෙන් එක නේද ලංකාවේ තියෙන්නේ. ඒ ගොඩක් සැරයි මම නම් කන්නේ මෙන්න මේ රාමෙන් එක තමයි මම නම් කන්නේ. ඒ ගොඩක් සැරෙන් අඩුයි. තව ගොඩාක් වර්ග තියෙනවා. ඒකත් ලංකාවේ තියෙනවා නේද? ලංකාවේ තියෙනවා ගොඩක් මේ රාමෙන් වර්ග මේ දවස්වල. කොල්ලකම හදවත් නතර වෙන තැනක් තමයි ඉතින් මෙතන. එක එක කාස් වර්ග තියෙනවා ගොඩ හරියක්. අපේ කට්ටිය තෝරනවා එක එක වර්ග. බලන්න. ස්කවේටර් තියෙනවා, JCB තියෙනවා. ඒක එයින් එකට තමයි හිත ගිහිල්ලා තියෙන්නේ. මේ මොනවාද මේ? පත්තයකුත් ඉන්නවා. මේ මෙතන තියෙනවා මේ නායක විතරෙකුත් තියෙනවා නායකයි. පළගෙඩිය ඉන්නවා. ඉතින් කාස් තියෙනවා ගොඩ හරියක්. ගැලමට අවශ්‍ය බඩුත් තියෙනවා. පොඩි පොඩි බොනික්කෝ. ඒ වගේ අයිටම් ටිකක් තියෙනවා. ඔය පැත්තෙන් තියෙන්නේ මේ පෑන් පෙන්සල් ඒ වගේ දේවල්. අයිස්ක්‍රීම් කන්න බලන්න. ඒක වර්ග අයිස්ක්‍රීම් ගොඩ හරියක් තියෙනවා. යාළුවට තෝරගන්න බෑ මොකද්ද ගන්න කියලා. ෆෝන් වර්ග තියෙනවා ගොඩ හරියක්. එක එක වර්ග තියෙනවා. එක එක රස. තාම මොකක් හරියට කාලා නැහැ ගොඩක් වර්ග. තියෙනවා තව ගොඩක් වර්ග try කරන්න. ලොකු ගාණක් දෙන්නේ නැහැ. යාළුවා කල්පනා කරන මොනවද ගන්නෙ? මොනවද කන්නේ කියලා. මේ මොනවද මේ මොනහරි මේ ජෙලි වර්ගයක් තියෙන්නේ. ඒක ජෙලි වර්ග වර්ගයක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේ අයිස් කෝන් නෙවෙයි. අයිස් වර්ග. ඒක ජෙලි වර්ග අයිටම් ගොඩ හරියක් තියෙනවා. අම්බ එක තියෙනවා. මැංගෝ බා එක කාලා නෑ ඔබ මොන රහද කියලාවත් දන්නේ නෑ. ඒක ගත්තද මන් දෙයක්. ඊට පස්සේ ආවේ යෝගට් ඩ්‍රින්ක් හරේ මෙහි යෝගට් එක එක ඩ්‍රින්ක්ස් වර්ග තියෙන දැනකට බලන්න. ඔතන තියෙනවා මේ පොඩ්ඩක් ඉන්න. කවුද දන්නේ මෙන්න මේකේ නම දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ලස්සන නමක් තියෙන ඔකට. හරි එහෙනම් බඩු වරන් ඉවරයි. ටැක්සි එකක් දැම්මා. බඩු නම් ඉච්චර ගත්තේ නෑ. එහෙම ගෙදර යන්න තමයි තියෙන්නේ. බඩුත් දාගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔය ගෙදර යන ගමන් ටැක්සි එකකට පොඩි වීඩියෝ එකක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 3ක් වගේ තියෙනවා අපේ ගෙදරට යන්න. ඔහොම තමයි ඉතින් කොරියන් ජීවිතේ. සතියකට එක දවසක් වගේ තමයි ඉතින් මාකට් එකට එන්න බඩු ගන්න. පේජ් එක ෆලෝ කරන්න. ලයික් පාරුත් දාන්න. ඉස්සරහට ඔය වගේ එක එක වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඉතින්. කොරියාවේ එක එක තියෙන එක දේවල් ඉතින් ගේනවා. අලුත හද පේජ් එක. ඔයගොල්ලෝ ලයික් කරලා පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.